ඩොලරය ප්‍රමුඛ යුරෝ පවුන්ඩ් රියාල් යෙන් ආදී ඔබේ රටේ විදේශ මුදල් ලංකාවේ එයාපෝට් එකට ඇවිල්ලා මාරු කරන එකද ලාභ එළියෙන් මාරු කරන එකද ලාභ ගොඩක් දෙනෙක් අහන ගැටලුවක්. එයට පිළිතුරකුත් ලබා දෙමින් කතා කරමු වර්තමානයේ කතා කරමු මෙරට එයාපෝට් එකේ විදේශ මුදල් වල අගයන් පිළිබඳව. විදේශ මුදලේ ප්‍රධාන තීරකයා ඇමරිකා එක්සත් ජනපද ඩොලරය අද දිනේ රුපියල් 292.35ක ගැනුම් මිලකට තමයි කරුණාක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝ එළිය වාණිජ්‍ය බැංකු තුලින් ඔබ ඩොලර් මාරු කරගන්න ගියොත් ලැබෙන අගය ඒ වගේම විදේශගත වෙන කෙනෙක් ඩොලර් ලබා ගන්න ගියොත් ඔබට පුළුවන් රුපියල් 307.35ක මුදලට ඩොලර් ලබා ගන්න. ඒ හා සමගාමීව අනෙකුත් විදේශ මුදල් වල අගයන් මෙන්න මේ ආකාරයට තමයි කරුණාක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුල තීරණය වෙන්නේ. අලුත් අවුරුදු නිවාඩුවට ලංකාවට එන ඔබට ගොඩක් වැදගත් වෙයි මේ විදේශ විනිමය අනුපාත වීඩියෝ එක. ඩුබායි දිරාම් එක අද දිනේ රුපියල් 74.92ක ගැනුම් මිලකට තීරණය වෙන්නේ. නමුත් මීට වඩා වැඩි අගයක් ඔබ ඩුබායි රාජ්‍යයේම ඔබේ බැංකුවට තැන්පත් කළොත් ලැබෙනවා. එසේත් නැතිනම් චෙක් පතක් ආකාරයට සකස් කරගෙන කරුණාක ගුවන්තොටුපළට ඇවිල්ලා විදේශ මුදල් මාරු කරගත්තොත් ඔබ ඩිරාම් මාරු කරගත්තොත් මීට වැඩි අගයක් ලැබෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියානු ඩොලර් 180.74යි, බහරේන් දිනාරක 692.62යි, කැනඩියන් ඩොලරය 201.44යි. ඔන්න කැනඩියන් ඩොලරය 200 සීමාව ඉක්මවා ගියා. ස්විස් ෆ්‍රැන්ක් එක 319.79ක් වෙද්දී චයිනීස් රෙන්බින්බි එක 37.66ක් ලෙස සටහන් වෙන්නේ. යුරෝ එක 310.73යි, බ්‍රිතාන්‍ය පවුම 374.89යි, හොංකොං ඩොලර් එක 35.71ක් වෙද්දී ඉන්දියන් රුපියල් එක 3.19ක් ලෙස සටහන් වෙන්නේ. ජෝර්දාන් ඩිනාර් එක 386.75යි, ජපාන් යෙන් එක 1.89යි, ක්‍රෝ එකක් දැන් 7.19ක් වෙද්දී කුවේට් ඩිනාර් එක 900 සීමාවට ක්‍රමයෙන් ලං වෙනවා 872.26යි, මැලේසියන් රිජිට් එක 64.57ක් වෙද්දී නිව්සීලන්ත ඩොලර් එක 163.19යි, ඕමාන් රියාල් එක 731.57ක් වෙන්නේ. කටාර් රියලේ සාමාන්‍යගේ 63.31 ලෙස සටහන් වුණත් ඊට වඩා වැඩි අගයක් ඔබ විදේශ මුදල් ඔබ ගේන කොලේ අගේ වැඩි වෙද්දී ඔබට ගෙවනවා රුපියල් 70-72 මට්ටමින්. ඒ වගේම සෞදි රියාල් එක 71.69යි, සිංගප්පූරු ඩොලර් එක 212.62ක් වෙද්දී තායි බාත් එක 8.57ක් ලෙස සටහන් වෙන්නේ. ඒ වගේම ඊශ්‍රායල් ෂේකල් එක අද දිනේ ගැනුම් මිල රුපියල් 80.54ක් ලෙස තමයි සටහන් වෙන්නේ. ඒ වගේම විදේශ මුදල් වල ගැනුම් අනුපාතයේ එලෙස සටහන් වෙද්දී වීඩියෝ එක ආරම්භයේ වගේම කිව්වා වගේ ඔබේ ගැටලුව ලංකාවේ එයාපෝට් එකෙන් මාරු කරනවට වඩා එළියේ ලැබෙන ගාන වැඩිද කියලා අහනවා. ඒදී සඳහන් කරන්න ඕන සාමාන්‍යයෙන් ගුවන්තොටුපළේ අගයට වඩා එය ලංකාවේ පමණක් නෙවෙයි සාමාන්‍යයෙන් විදේශ රටකට ගියත් ඔබ විදේශ මාරු කරද්දී සාමාන්‍යයෙන් ගුවන්තොටුපළට වඩා එළියෙන් ලැබෙන විදේශ විනිමය හුමාරු අනුපාතය වැඩි. එබැවින් එය ලංකාවටත් අදාළයි. ඔබ විදේශ මුදල් ගෙනල්ලා එළියෙන් මාරු කරවොත් එසේත් නැතිනම් එළිය කියලා සඳහන් කරේ බලයලත් මුදල් මාරු කරන්නන් ඔවුන් අතින් බැංකුවල ලබා දෙන අගයට වඩා වැඩි අගයක් සාමාන්‍යයෙන් ලබා දෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ ඔබ ඉන්න ප්‍රදේශයේ ජුවලරි ශාප්පු වලින් උනත් බලයලත් මුදල් මාරු කරන්න ලෙස ඔවුන් ආයතන තියෙනවා. අන්න ඒ ආයතන වලින් ඔබට 750ක් රුපියලක් හෝ වැඩිපුර ලබා ගන්න පුළුවන්. ඒ වගේම සඳහන් කරන්න ඕනේ ඇතැම් අය අහනවා කොටුවට ඇවිල්ලා මාරු කරොත් අපිට ලාභයිද කියලා. ඇත්තටම අපි හිතමු ඔබ කුරුණෑගල ඉන්න කෙනෙක් නම් කොටුවට ඇවිල්ලා මාරු කරන්න ඊට වඩා වැඩි අගයක් ඔබට වියදම් කරන්න වෙනවා. ඒ නිසා වඩාත්ම හොඳ ඉන්න රටෙන් ඔබේ ගිණුමට තැන්පත් කරලා එන එක. මොකද මේ සඳහන් කරන අගයන් දෙකටම වඩා වැඩි අගයක් ඉන්න රටෙන් ලැබෙනවා. මොකද මහ බැංකු නියාමනයේ යටතේ කටයුතු වෙන හින්දා ඉස්සර වගේ කළු කඩයක් දැන් නිර්මාණය වෙලා නැහැ. වෙනද නම් ඩොලර් එකට රුපියල් 50ක් 60ක් වැඩි මුදලක් ඔයාලට එළියෙන් ලබා ගන්න හැකියාව තිබුණා. නමුත් ඒ සියල්ලම දැන් සිදු වෙන්නේ නැහැ. නියාමනයක් යටතේ සිදු වෙන හින්දා ලොකු විනිමය පරාසයක් දකින්නට නැහැ. මහ බැංකුව අනුමත කරන මිල පරාසයක් තුල තමයි වුන් ක්‍රියා කරන්නේ. ඒ බැවින් විදේශ මුදල් අතේ ගෙනල්ලා මාරු කිරීමෙන් ඔබට වැඩි වාසියක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ කියන දේ දැනුවත් කරමින් සමපේක්ෂණ චේතනාවෙන් ළඟ තබා ගැනීමෙන් අවාසි සහගත තත්ත්වයක්ද සිදුවේ හැකි බැවින් ඔබට අවශ්‍ය විනිමය ගනුදෙනුව එදිනෙදා සිදු කරගන්න එක තමයි වඩාත්ම හොඳ කියන දේ දැනුවත් කරමින්
යලිත් හෙට දිනේ හැම මේ බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නම් ඔබට ජය.